බොරු කියන්න එපා hina ගියේ නෑනේ. බොරු hina ගියා. එහෙනම් බඩරි දෙනවා කිව්වේ? බඩරි දෙන්නේ hina වෙලා. මගේ මල ගොඩක් අයගේ වෙලා තියෙනවා. එහෙමලා ඉන්නලා තියෙනවා. ෆෝන් එකෙන් මේ රිදිතිට ඇවිදින්න ඇත්තටම කකුල් දෙකෙන් ඇවිල්ලා තියෙන්නේ. ෆෝන් එකෙන් එන්න බෑනේ මිනිස්සුන්ට රිදිතිරේට. මට ඇත්තටම ඔටෝ වෙනවා. මම දැන් මේ කතා කරද්දිත් දඟලනවානේ. ඒක තියෙන්නේ මම මේ පුළුවන් මිනිස්සයාගේ කරට තමයි අත දාගන්නේ. අනිත් එක්කනගේ මේම දැම්මොත් එimhe කොහෙන් යයිද කියලා හිතා ගන්න බෑ. කළු පාට ප්‍රාඩෝ එකක්. අලුත් 250ක්. ගෙනාව නේද? ගෙනාව පල්ලෙහා තියෙනවා මේ නෑ පොඩි කෑල්ලක් ගන්න. ආදරය කියන්නේ මොන විදියටද දකින්නේ සිකා? මම ඇත්තටම ආදරය ගැන මට එහෙම අයිඩියා නැහැ. ඇත්තටම බොරු කියන්න ඕනේ නැහැ නේ. ඇත්තටම හොඳ දෙයක් නේද? ඒ කියන්නේ මේ දැන් අපි ඇත්තටම දකින්නේ යාලා බ්ලොක් කරනවා. වෙන්නේ ඉතින් මේ වෙලාවේ ඔබ වාතයක් වෙවි ඉන්නේ මට. අනිවාර්යයෙන් මම හැම තිස්සෙම කොහෙන් හරි ආවොත් මෙයාට වාතයක් වෙලා තමයි යන්නේ. මෙයාගේ යාළුවනේ අම්මට සිරි මෙන්න යාළුවෙක් ඉන්නවා. නූඩල්ස් කොත්තු තියෙන්නේ. අපි කමු පොඩ්ඩක් කාලා බලමු කොහමද කියලා. මේක විදු කාලා බලන්න කොහමද කියලා? මම කන්න බෑ. පොඩ්ඩක් අන්නේ. වැඩක් කරගෙන හිටපු මිනිස්සුනේ මේ YouTube එකේ. එතකොට ඒ නිදහස අපි කොතන ගියත් බලාපොරොත්තු වෙනවා. නියමයි. මේක යාළුවනේ ඇත්තටම රසම ඉන්දියාප කොත්තුව. ආයුබෝවන් ඒක තමයි මේක බලන්න ආවේ අපි අද. ඉතින් මේකේ YouTubers තමයි රඟපාන්නේ. ඔයගලන්ට බලන්න පුළුවන් ඉස්සරහට ඒක තමයි මේක සියලුම සිනමා හල් වලට එනවා. ඉතින් ඒකට පොඩි vlog එකක් ගහන්න ආවේ අපි. අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. මේකේ YouTubers ශ්‍රී ලංකාවේ YouTubers ලම දාපු පළවෙනි ෆිල්ම් එක. ඒ කියන්නේ ලංකා ඉතිහාසයේ පළවෙනියටම ලෝක ඉතිහාසයේ පළවෙනියටම YouTubersලා සෙට් එකක් එකට දාපු ෆිල්ම් එකක් රිලීස් වෙච්ච මේක තමයි අවස්ථාව. ඉතින් ඕගොල්ලොත් බලමු. එහෙනම් අපි බලමු මොකද වෙන්නේ කියලා. කොහමද සදීප කරුණාමුනි vlogs එහෙම නේද? subscribe කරන්න සදීප කරුණාමුනි. හරි ඔන්න අපිත් එක්ක ඉන්නවා ඔයගොල්ලෝ ආදරය කරන ලෝචි කොහමද? හොඳින් ඉන්නවා. කොහමද? ඔයා මාර ඇක්ටින් යන්නේ වාගේ. අතට සුපිරි සුපිරි පහක් ගන්න. ජය වේවා. ඉතින් මොකද හිතෙන්නේ ෆිල්ම් එක ගැන? ෆිල්ම් එක ගැන ඇත්තටම අපිත් අද තමයි ෆිල්ම් එක බැලුවේ. හරිද? ඉතින් මට නම් අර අපේ අය අඬන තැන්වලදීත් hina යනවා. ඔව් මට hina යනවා අඬන තැන්වලදී. ඉතින් මමත් ඇත්තටම ආසයි වැඩේ බැලුවට පස්සේ හිතුණා හොඳයි නේද කියලා. මම ඇත්තටම හිතුවේ නැති තරමට වඩා හොඳයි. හිතේ නැතුනේ හිතුවට වඩා හොඳයි. දැන් මම පෞද්ගලිකව ඔයාගේ වීඩියෝස් හැම එකම බලනවා. අන්තිමට දාලා තිබ්බේ ගෙදරම සිල්නේ. හරිද? ඒ ඔක්කොම බලලා තියෙන්නේ. හරිද? ඒ ඔක්කොම බලලා තියෙන්නේ. ඉතින් ඒ රංගපාන කොටයි මේ ෆිල්ම් එක රංගපාන කොටයි වෙනස්ද? ලෝචි කියන කැරක්ටර් එක වෙනස් වුණාද? ඔව් මම පොඩ්ඩක් වෙනස් කළා. මොකද මේකේ පොඩ්ඩක් සීරියස් මගේ කැරක්ටර් එක. ඔව් මේකේ පොඩ්ඩක් වෙනස් කරා. හිතලා වෙනස් කරා. ලේසිද අමාරුද සාමාන්‍යයෙන් ෆිල්ම් එකක රඟපාද්දී YouTube content එක රඟපානවට වැඩිය අමාරුද ලේසිද කොහොමද? ඔව් පොඩ්ඩක් අමාරුයි. අර අපි YouTube videos වල පොඩ්ඩක් දඟලනවා වැඩිනේ. ෆිල්ම් එකේ එහෙම බෑ ලොකුවට දඟලන්න. ඒක මට ඇත්තටම ඔටෝ වෙනවා. මම දැන් මේ කතා කරද්දිත් දඟලනවානේ. ඉතින් ගොඩක් අමාරුවෙන් ඒක මම පාලනය කරන් හිටියේ. එහෙනම් මේ සිනමා නිර්මාණය මේ ලස්සන කතන්දරේ ඕගොල්ලන්ට දුන්න කෙනා ඉන්නවා. මේ සිනමාවේ ජිම් පප්පා කියලා මම කියන්නේ. මම හරි ආදරේ චරිතයක් අපේ සුරංග අයියා. මොකද වෙන්නේ? කවුද ඔයා? මාව අඳුරන්නෙත් නෑ දැන්. දැන් මේ full confused. තොප්පිය ඕනේ. අර තොප්පිය ඕනේ. මම තොප්පිය පොඩ්ඩක් ගැලෙව්වා. අනිත් පැත්තට දාපු තොප්පිය ඕනේ. පොඩ්ඩක් මට තොප්පියක් දෙන්න කවුරුද මේ අඳුර ගන්න ඕනේ. හරි. මොකද වෙන්නේ? වෙන්නේ ඉතින් මේ වෙලාවේ ඔබ වාතයක් වෙවි ඉන්නේ මට. අනිවාර්යයෙන් මම හැම තිස්සෙම කොහෙන් හරි ආවොත් මෙයාට වාතයක් වෙලා තමයි යන්නේ. මෙයාගෙන් අහන්න ඕනේ නැති මහා ජරා ප්‍රශ්න අහනවා නේද? මේ අයියේ දැන් මේ YouTubersලත් එක්ක වැඩ කරද්දි මොකද්ද දැනුනේ? කොහොමද ෆීලින් එක? මට හිතුණා ලොකු ලින්දකට පයින්. ඇයි ඒ කියන්නේ එන සපෝට් එකක් දුන්නා. දසවද දුන්නා. මේ ඔක්කොම වැඩියෙන්ම මේ දසවද දුන්න YouTuber කවුද මේ සෙට් එකෙන්? වැඩියෙන්ම වද දුන්නේ ජන උස වැඩිනේ. උස වැඩි. හරි ප්‍රශ්න. ෆ්‍රේම් එකට හරි අමාරුයි. ඒ කියන්නේ අපි නිතරම වයිට් කරනවා එයාව පේනකම්. දැන් අද මේම කට්ටියක් ඇවිල්ලා ඔයා හදපු මේ ෆිල්ම් එක බලලා hina වෙනවා. මේ පොල්වරසන් දෙනවා. මොකද හිතුනේ? මේ අලුත්ම වැඩක් මේ ලංකාවේ පළවෙනි වතාවට YouTubers දාලා මෙහෙම වෙන්නේ වැඩේ. මෙහෙමයි.
YouTubersලත් එක්ක වැඩක් කරනවා කියන කාරණාව ඔළුවේ තිබුණා. නමුත් මෙහෙම වැඩක්ම වෙයි කියලා පිස්සු ප්‍රශ්න අහන්න එපා. මෙතන එකම නිලිය ඉන්නේ ඒත් YouTube කෙනෙක් ලෝචි ලස්සන කෙල්ලෝ නෑ ලස්සන වෙන වගේ අර මෙහෙම පේන වෙන අර ෆිල්ම් වල වගේ එහෙම පෙන්වන්නෙත් නෑ මල්ලි සංජානට කෝල් එකක් ගන්න සංජාන ලස්සන හැල්ලු සංජාන ඉන්න සංජාන කෝල් එක හරිද එහෙම ඒ වගේ සීන් එකක් හදන්න කොච්චර මහන්සි වුණාද ඇතන මාන්සි වුණා චිත්‍රපටයට විශේෂම කියන්න ඕනේ සුනෙත් ඉතා ලස්සන ස්ක්‍රිප්ට් එකක් දුන්නා. ඒ ස්ක්‍රිප්ට් එකට ලස්සන ලයින් අප් එකක් දුන්නා. නළුනි ටිකක් අපි තෝරගත්තා. අපි වර්ක්ෂොප්ස් කීපයක් කරා. ෂෙනා ලස්සන මියුසික් කරා. තිවංක ලස්සන එඩිට් කරා. ශෂේන් ලස්සන සවුන්ඩ් එක බැලන්ස් කරා. ගාමිණිය ලස්සන ෂූට් කරා. ඉතින් මට ඇත්තටම මේ ඒ කියන්නේ මල්ලි මේ කාරණාව මගෙන්ම නෙමෙයි. මේ මගේ පිටිපස්සේ ලොකු කණ්ඩායමක් ඉන්නවා. ඉතින් ඒ කණ්ඩායමට ඇත්තටම බොහොමත් මුසි ඔයා දැක්ක මේ ෆිල්ම් එක. ඒ කණ්ඩායමේ මහන්සියේ ප්‍රතිඵල මෙන්න ඔයගොල්ලෝ දන්න චරිතයක් ඉන්නවා අපිත් එක්ක මොකද හිතෙන්නේ ෆිල්ම් එක ගැනද? ෆිල්ම් එක ගැන මරු මේ මට හිනාවලා බඩ රිදෙනවා. සුපිරි. බොරු කියන්න එපා hina ගියේ නෑනේ බොරු හිනා ගියා. එහෙනම් බඩ රිදෙනවා කිව්වේ බඩ රිදෙන්නේ හිනා වෙලා. ඉස්සරටම හිනා ගියා. මොකද හිතෙන්නේ දැන් YouTubersලා මේ විදියට රිදී තිරේට එද්දී ඔව්. අනිවාර්යයෙන්ම YouTubersලා මේ විදිහට එන්න ඕනේ ටිකින් ටික. මොකද සමහරලාට YouTubersලව TikTokersලව ගොඩක් අය හිතනවානේ අර කිසි ටැලන්ට් එකක් නැති අය කියලා. දැන් බලන්න මේ ෆිල්ම් එක හරි අනිවාර්යෙන් බලන්න. මෙයා බලපු තැන්වල දැන් ඉන්නවා මෙයා තමයි ලංකාවේ ජනප්‍රියම නිලිය දැන් හොඳේ බොරු කොල්ලන්ගේ සිහින කුමාරිය නේද බොරු කියන්නේ බොරු එහෙම එකක් නෑ. මම සීන කුමාරිකාවක් නෙවෙයි. හරි අපේ YouTubersලා ගැන මොකද්ද කියන්න තියෙන්නේ YouTubersලට තව වැඩිපුර වැඩියෙන්ම subscribers ලැබෙන්න ඕනේ. මමත් මේ ළඟදී තමයි මගේ YouTube channel එක open කරේ. මේ වෙද්දි 2K ඇවිල්ලා ඉන්නවා. මම subscribe කරන්න. හරි ජය වේවා මොකද්ද නම නේහා නතාෂා. දැන් මම මහත් වෙලා ඒකයි. ඇත්තටම අඳුර ගන්න බැහැ. ඒකයි. දැන් කැප් එකක් නැහැ මගේ වරදක් නෙමෙයි. මොකේ වරදක්. ඒක නිසා මම අඳුර ගන්න බැහැ. කියන්න. අයියේ කොහොමද ෆිල්ම් එක ගැන මොකද කියන්නේ අලුත්ම වැඩක් ෆිල්ම් එක ගැන ඔයාලා හිතන්නේ කියන්නේ සුපිරි කියලා වැඩක් නැහැ බොහොම ස්තුතියි කමෙන්ට් එකට. ඉතින් අපිත් අද තමයි ඔයගොල්ලොත් එක්කම බැලුවේ. අපි හිතාගෙන ආපු දෙයට වඩා ලොකු ලස්සන වැඩක් ඇත්තටම කරලා දිනවා අපේ සුරංග අයියා. සුරංග අයියා ස්තුතිවන්ත වෙනවා. සුනිත් අයියාට ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඒ වගේම ලකයි සිකයි සිරිල් අයියා රට්ටා ලෝචි ඒගොල්ලන්ටත් ස්තුතිවන්ත වෙන්න ඕන. මේ වැඩේ අර හිතා ගන්න බැරි විදිහට චිත්‍රපටය පටන් ගන්න ඉවර වෙන්නේ ඒ විදිහ. මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා ප්‍රියායි ජනයි මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. දැන් YouTube ක්‍රියේටර් කෙනෙක් මේ විදිහට රිදී තිරේට එන්න ගත්තට පස්සේ ෆිල්ම් වල රඟපාන්න ගත්තට පස්සේ මේගොල්ලෝ අර එක තැනකට සීමා වෙනවා කියලා මේ කට්ටිය කතා වෙනවා. ඒ කියන්නේ අර ජනාගේ ප්‍රියාගේ අර ෆුල් එක ආවද කියලා සමහරු කියනවා. ඇත්තට ෆුල් එක ගන්න පුළුවන් දේ නිදහස තියෙනවද මේ ෆිල්ම් එක ඇතුලේ ඕගොල්ලන්ට? තිබ්බද? අපිට ඇත්තටම ෆුල් එක අපේ කියන්නේ අපිට ඕන විදිහට ඇඩ් කරන්න ඒ නිදහස තිබුණා. ඇත්තටම ජනා විදිහට මට ජනා කියන කැරක්ටර් එක එළියට දාගන්න මේ චිත්‍රපටයේ ලොකු නිදහසක් හම්බුණා. ඒක ස්ක්‍රිප්ට් එකකින් නම් සුනිත්ගේ ස්ක්‍රිප්ට් එකකින් නම් තිබුණා. ඉතින් සුරංගයත් ඒකට කිසිම බලපෑමක් කරේ නැහැ. ඒ වැඩේ කරන්න කියලා තමයි යාගේ යෝජනාව තිබුණේ. ඒක නිසා තමයි මම හිතන්නේ කේක් කැරක්ටර්ස් ඒගොල්ලන්ගේ ඒ කැරක්ටර් එක බිල්ඩ් අප් වුන නිසා තමයි මම හිතන්නේ මේ චිත්‍රපටයේ මේ වගේ ලල්ල එක තියෙන්නේ. ලල්ල එක තියෙන්නේ මම මේ පුළුවන් මිනිස්සයාගේ කරට තමයි අද දාන්නේ. අනිත් එක්කනගේ මේම දැම්මොත් එimhe කොහෙන් යයිද කියලා හිතා ගන්න බෑ. ප්‍රියායි සුරංගඩියල් 20 අය ගැන මොකද්ද කියන්න තියෙන්නේ? ඕගොල්ලන්ට කොයි වගේ මේ සපෝට් එකක්ද දුන්නේ රඟපානකොට? ඔව් ඇත්තටම සුරංගය ගැන විශේෂයෙන් මතක් කරන්න ඕන. මොකද අර කලින් කිව්වා වගේ මෙතන ඉන්න 7 දෙනාම ඩිරෙක්ටර්ස්ලා 7 දෙනෙක්. ඒ කියන්නේ තමන්ගේ channel වල නේද? තමන් ස්ක්‍රිප්ට් ලියාගෙන තමන් ඩිරෙක්ට් කරගෙන ඉන්න 7 දෙනෙක්. එතකොට ඒ 7 දෙනාව නිර්මාණයකට අරගෙන අධ්‍යක්ෂණය කරන්නේ කොහොමද කියන එක ලොකු අභියෝගයක්. මම දන්නේ සුරංග අයියා ඒක ජයග්‍රහණය කරලා තියෙන චිත්‍රපටිය බැලුවට පස්සේ ඒක ප්‍රේක්ෂකයන්ට තේරෙයි. ඉතින් අපි 7 දෙනා අර කලින් කිව්වා වගේ මම දන්නේ නිදාසේ අපිට දුන්න අපේ චරිතය කරගෙන යන්න. ඉතින් චරිතය අවශ්‍ය තැන්වල එන්නත් ඒ දේවල් ඉස්මතු කරගන්නත් මම දන්නේ සුරංග අයියා සහ විශේෂයෙන්ම සුනිත් මාලිංග සුනිත් අය ගැන මතක් කරන්න ඕන. සුනිත් අයගේ පිටපත. එතකොට ඒ ඔක්කොමත් එක්ක මම හිතන්නේ ලොකු මඟ පෙන්වීමක් සහ මම හිතන්නේ සිනමාව කියලා කියන අපිට අලුත්. ඉතින් සුරංග අය කියන්නේ අත්දැකීම් බහුල අධ්‍යක්ෂකවරයෙක් ලංකාවේ. ඉතින් සුරංග අයියා මම හිතන්නේ ඒක නොමසුරු අපිත් එක්ක ෂෙයා කරා. අපිත් අපේ උපරිම චිත්‍රපටයට දුන්නා කියලා අපි විශ්වාස කරනවා. ඉතින් ඒකේ ප්‍රතිඵලය මම හිතන්නේ ඒක තමයි මේක චිත්‍රපටය බලන කෙනෙකුට දකින්න පුළුවන්. අනිවාර්යයෙන්. දැන් YouTube content creatorsලා දෙන්නෙක් නේ ඔය දෙන්න. YouTube content creator කෙන් ෆිල්ම් එකකට එද්දි ඒ අත්දැකීම කොහොමද? ශාල අත්දැකීමක්. ඇත්තටම දැන් අපි YouTube එකේ කරන දේට වඩා
වෙනස් සහ ටිකක් විශා ඒ එක්ස්පීරියන්ස් එක ඇත්තටම YouTube කරන කෙනෙක්ට නැත්නම් සෝෂල් මීඩියා එක අපි Facebook එකේ හරි රංගපාන කෙනෙක්ට ඉතාම වටින අත්දැකීමක්. ඉතින් ඒ අත්දැකීම අපිට හම්බුන එක අපේ යම් කිසි දැනක සිනමාවට දිනන අපේ ආසාවක් අපි ෆිල්ම් එකක් කරන්න ඒකටත් හම්බුන තෝතැන්නක්. ඉතින් ඒකටත් බොහොම ස්තුතිවන්ත වෙනවා. එක්ස්පීරියන්ස් එකක් හම්බෙන්නේ මේ තව දෙයක් හොඳට කරන්න. ඒකටත් ඇත්තටම ලොකු අත්දැකීමක් හම්බුන තැනක් තමයි. ඒක තමයි මේක චිත්‍රපටය. දැන් ජනයි ප්‍රියයි ඒක තමයි මේක කියලා ඒගොල්ලන්ගේ YouTube කැරියර් එකෙන් පොඩ්ඩක් එහාට යයිද නැහැ ෆිල්ම් වල විතරක් අපිට බලා ගන්න පුළුවන් වෙයිද නැහැ ජනයි ප්‍රියයි ඉස්සරහෙන් රස්සාව කරනවා අනිවාර්යයෙන්ම YouTube එකේ අනිවාර්යයෙන්ම අපේ වීඩියෝස් ඒ විදිහටම තියෙනවා ඒ විදිහට එනවනේ ඉස්සරහට එනවනේ ඒ විදිහටම තියෙනවා කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ හරි මේ ෆිල්ම් එක ෂූට් කරන කාලෙත් එහෙම ප්‍රශ්නයක් වෙන්න ඉඩ දුන්නේ නැහැ හරි ඒ විදිහට මිනිස්සුන්ට සැලකුවා නේද අනිවාර්යයෙන් එහෙනම් ප්‍රිය අයියේ ජය වේවා Thank you මල්ලි ජය වේවා ජනයි ජය වේවා ඔයාලට ජය වේවා අනිවාර්යයෙන් ඒකෙන්ම හරි ඔන්න දන්න දෙන්නෙක් හම්බ වුණා ෆිල්ම් එක බලන්න ඇවිල්ලා මොකද හිතෙන්නේ ෆිල්ම් එක ගැන ෆිල්ම් එක ඇත්තටම ලස්සනයි නේ. මොකද හිතෙන්නේ ඔයාට සුපිරි ඒ කියන්නේ මේ සුපිරිම වැඩක් පට්ට අය කියන්න වචන නැහැ. ඇත්තටම නියමයිනේ. ඉතින් ඔයාලා දැකලා තියෙන්නේ මේ YouTubersලා වෙන වෙනම රඟපානවනේ. මේක සෙට් එකම එකතු වෙලා රඟපානව දැකලා නැහැනේ. අනිවාර්යෙන් බලන්න ඒකින්ද ඒ කියන්නේ ෆිල්ම් එක පටන් ගත්තේ වෙන විදිහකට. ඔයත් බැලුවනේ? ඔව් බැලුවා. ඉවර වෙනුවේ වෙන විදිහකට. අපි හිතුවෙත් නෑ මෙහෙම ඉවර වෙයි කියලා. ඇත්තටම ලස්සන නිර්මාණයක්. අනික රීමේක් එකකුත් නෙමෙයිනේ. ඔරිජිනල් ස්ක්‍රිප්ට් එකක් ඇවිල්ලා බලන්න ඕනේ. දැන් ඕගොල්ලන්ගේ වැඩ මොකද වෙන්නේ chapter of ash නේද ashද chapter of ash මොකද වැඩ කරගෙන යනවා ඉතින්. බබෙක් ඉන්නවනේ මෙකින්. ගෙදර. දැන් ඉතින් කොහොමද ඔයගොල්ලෝ මේ ෆිල්ම් එක බැලුවට පස්සේ ඔයගොල්ලන්ට මොකද හිතෙන්නේ සාමාන්‍යයෙන් YouTubersලා මේ විදිහට ෆිල්ම් වල රඟපාද්දී මේ වගේ රිදී තිරේටදී මොකද හිතෙන්නේ ඇත්තටම හොඳ දෙයක් නේද? ඒ කියන්නේ මේ දැන් අපි ඇත්තටම දකින්නේ යාලා බ්ලොග් කරනවානේ. ඉතින් ඒ වගේ දෙයක් අර මේ අපේ සිනමා කර්මාන්තයට යාලා වගේ ගෙන්නලා වෙනස්ම දෙයක් නේ මේක කවුරුත් අර එක්ස්පෙක්ට් කරපු දෙයක් නෙමෙයිනේ. මීට කලින් දැකලත් නැහැ, වෙලත් නැහැ. ඉතින් ඇත්තටම අර මේ කොමඩි හැම හොඳම තිබ්බනේ. සුපිරියයි. ත්‍රාසය තියෙනවා. එතකොට කුතුහලය වැඩිම තියෙනවා. හිනාව ගොඩක් තියෙනවා. ඉතින් අනික මෙතන ඉන්නවනේ මේ අපේ ජනප්‍රිය දරු සෙට් එකකුත් ඉන්නවනේ. ලෙජන්ඩ්ස්ලා ඉන්නවනේ. එයාලත් එක්ක කරපු ලස්සන වැඩක්. ඉතින් වෙනස් දෙයක්. ඒකෙන් එහෙනම් ඔය දෙන්නට බොහොම ස්තුතියි. ජය වේවා. ඔය දෙන්නගේ වැඩ ටික සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඔයාලත් ඇවිල්ලා ප්‍රාර්ථනා කරනවා. ආදරයේ වේදනාව දන්න අපේ සිකා ඉන්නවා කොහමද මොකද උනේ ඒකනේ වුණ දේ ඉතින් බලන්න නම් බලන්න වෙනවා ඒක තමයි මේක ඒක තමයි මේක වෙන දේවල් ආදරයේ වේදනාව බලන්න ඕන නම් ඔව් මොකද වේදනාව ආදරලගේ බලන්න ඕන නම් වේදනාව ආදරලගේ එහෙම වේදනාවක් ගන්න එපා ඔව් වේදනාව කරත් ඇති මේ කොල්ලගේ මේ හදවත පාරගෙන යනවා හිත දෙවින තනි කරම හිත කැඩිලා යනවා නේද අනිවාර්යෙන් හරි මොකද හිතෙන්නේ YouTube කලාවෙන් පොඩ්ඩක් ඈතට ඇවිල්ලා මේ වගේ රිදී තිරයකට ගියේ ගැන මට දෙන්නේ අපි මේ 7 දෙනාටම ගෝල් එක තමයි රිදී තිරේ. YouTube එකෙන් ඈතට ගිහින් නෑ YouTube එකේ ඉන්නවා. ඉන්න ගමන් රිදී තිරේටත් ඔන්න අපි සෙට් එකම එකපාරටම සෙට් එකක් විදිහට අපේ රැහේ සෙට් එක මේ සෙට් එකම එකපාරට දැන් ගොඩක් වෙලාවට අපේ ප්‍රේක්ෂකයෝ ඉල්ලු එකක් තමයි ඔයාලා සෙට් එකම එකතු වෙලා YouTube වීඩියෝ එකක් කරන්න ඕන. අපි YouTube එකෙන් ආවේ නෑ. කෙලින්ම ඔන්න රිදී තිරේට ඇවිල්ලා තින්නේ ඒක තමයි මේක නම. මීට කලින් මේ දෙන්න රිදී තිරේට ගියා. මොකද සුරලෝකේ නේද? සුරදෙටුවෝකෙන් ගියා රිදී තිරේට. ඉතින් මොකද හිතන්නේ ඔයගොල්ලන්ට නිදහස තිබ්බද? ඔයගොල්ලන්ට කැමති දේ වැඩ ටික කරගන්න. ඇත්තටම සුරංග අයියා ඒකට මාර සපෝට් එකක් දුන්නා. ඒ කියන්නේ ඒක මතක් කරන්න ඕන. මොකද මේ දකින්න නැති ෆිල්ම් එක ඔයා බැලුවනේ තේරෙන්නේ නැති ඒ හැම චරිතෙම හිටියේ සිකානම් සිකා තමයි ජනානම් ජනා තමයි සිල්ලන් සිල් තමයි. ඒකට මාර නිදහසක් දීලා තිබ්බා. ස්ක්‍රිප්ට් එකට අපි ගත්තේ නෑ. අපි ස්ක්‍රිප්ට් එකට දැම්මා. ස්ක්‍රිප්ට් එකට ගත්තේ නැහැ. අපි ස්ක්‍රිප්ට් එකට දැම්මාලු. හරි. මොකද හිතෙන්නේ සාමාන්‍ය YouTubersලා විදියට මේ විදියට උඩට එද්දි අනිත් අයට මොකද්ද කියන්න තියෙන්නේ මේක බලන් ඉන්න අයට? ඉස්සෙල්ලාම බලන්න තමයි කියන්නේ. බලලා ඒක
මොන වගේද කියලා බලලා ඇත්තටම ආර මාවනම් ආදර්ශයට ගන්න එපා. එතනින් අනිත් අයම මට වැඩි ගොඩක් වැඩෝ. මේ බූට් කීයක් කාලා තිනවද? මම තාම කාලා නැහැ. බොරු කියන්නේ නෑ. ෆිල්ම් එක ආපු එක තමයි. ෆිල්ම් එකේ කාපේ. මේ ෆිල්ම් එකේ වුණත් මොන වගේ හැංගීමක්ද දෙන්නේ? සාමාන්‍ය ෆිල්ම් එකේ කෑවනම් එතන ඒ හැංගීම ඒ විදියට ගන්න එපා එකට. ඇත්තටම මම ෆිල්ම් එක දැකලා තිබ්බේ නැහැ අද බලනකම්ම. මම හිතුවේ නැහැ ඇත්තටම ෆිල්ම් එකේ මේ ගානට මම ඇති කියලා. මම අර ටිකක් අඬනේවල ටිකක් නැහැනේ. ඒ කියන්නේ ඇඬෙනවා තමයි මං ඇඬුවම hina යනවනේ අනිත් උන්ට. මේ ඒක මාර බලු වැඩක්. ජීවිතේ වෙලා තියෙන. අද තමයි ඔය මම මගේ ජීවිතේ වැඩියෙන්ම ඔය ඇක්ට් එකකට අඬන දැක්කේ මටම අන්තිමට මාර ඒ කියන්නේ පුදුලිය පොඩි සතුටක් තියෙනවා. ඒ කියන්නේ මම ඒ ගානට ගොඩක් වැඩක් කළාද කියලා. ඔව් දැන් ඔයාගේ මේ අහන්න හොඳම ප්‍රශ්නයක් අද ගාලේ බූට් එකක් කෑවම කොල්ලෝ කෙල්ලෝ එක්ක කෝච්චියට පයින්නවා මුහුදේ පයින්නවා බෙල්ලේ වැල දාගෙන මැරෙනවා අන්න එක එක විදියට එක එක දේවල් කරගන්නවා. මොකද්ද කියන්න තියෙන්නේ මේ වගේ අයට? කෝච්චියට පයින්නවා පුළුවන් නම් අනිත් එකා තල්ලු කරපන්. කවුද අනිත් එක කියන්නේ? බූට් එකේ තියපු එක. නෑ ඒ වගේ ගොන් වැඩ කරන්න යන්න එපා. ආදරය කියන්නේ මොන විදියටද දකින්නේ සිකා? මම ඇත්තටම ආදරය ගැන මට එහෙම අයිඩියා නෑ. ඇත්තටම බොරු කියන්න ඕනේ නෑනේ. මම විවාහකයි මම ආදරය කරලා තියෙනවා. ඒ වුණාට මං කියන්නේ ඒක වුණත් එහෙම මේකම ඇත්තම නැහෙනවා කියන එක තියාගන්න එපා. මොකද ඒක දුක වැඩි. ආදරේ නැති වුණා කියලා කවදාවත් මැරෙන්න එපා. හරි ඔන්න මාත් එක්ක ඉන්නවා ඔයගොල්ලෝ ආදරය කරන චරිතයක් අපේ මිස්ටර් විදුත් ඇවිල්ලා අද ෆිල්ම් එක බලන්න. මොකද හිතෙන්නේ ෆිල්ම් එක ගැන? සතුටුයි ඇත්තම සතුටුයි ලස්සන වැඩක් අපේ YouTubersලා අපේ ලෝචි අක්කලා ජනප්‍රියයි සෙට් එකම රැට්ටා කියලා සෙට් එකම එකතු වෙලා ලස්සන වැඩක් කරලා තියෙනවා. සුරංගදී අල්විස් තමයි ඩිරෙක්ටර්. ඔක්කොම එකතු වෙලා රිදී තිරයට ඇවිල්ලා පිස්සුවක් කියලා තියෙනවා. ඉතින් හරිම ලස්සනයි. කට්ටියට කියන්න තියෙන්නේ බලන්න එන්න. ඒක තමයි මේක මේ මොකක්ද අර කියන වචනේම සතුටේ හරිද සතුටෙන් යන්න පුළුවන් આવොත් එහෙම බලලා. ඔව්. ඉතින් ලස්සනයි එන්න. දැන් ඔයාලට මොකද හිතෙන්නේ YouTubersලා මේ විදිහට රිදී තිරයට එම සම්බන්ධයද? අපේ ෆෝන් එකෙන් රිදී තිරයට එනවා කියන්නේ? ඔව් ෆෝන් එකෙන් නෙමෙයි රිදී තිරයට ඇවිදින්න ඇත්තටම කකුල් දෙකෙන් ඇවිල්ලා තියෙන්නේ. ෆෝන් එකෙන් එන්න බෑනේ මිනිස්සුන්ට රිදී තිරයට. ෆෝන් එකේ තිරෙන් රිදී තිරයට. ඔව් ෆෝන් එකේ තිරෙන් රිදී තිරයට එහෙම කිව්වා. හරිද එහෙම ඇවිල්ලා තියෙන ඉතින් හරිම සතුටුයි YouTubersලා අපිට වඩා කලින් පටන් අරගෙන ලස්සනට වැඩ ටික කරගෙන යන දැන් ලොකු ලෙවල් එකක ඉන්න අපේ අයියලා අක්කලා ටික මේ වගේ වැඩකට ආවා කියන්නේ හරිම සතුටුයි මාරම සතුටුයි. හරිම ලස්සන වැඩක්. ලස්සන වැඩක් එකෙන්ම ඔයා හදවතින්ම සතුටු වෙනවා. අනිවාර්යෙන් හදවතින්ම බොකු බඩවැල් වලින් ඔක්කොගෙම සතුටුයි. සතුටු වෙනවා. සතුටුයි. අනිවාර්යෙන්. දැන් ඉස්සරහට මම හිතන්නේ මේ ෆිල්ම් එකේ කෑල්ලක් වයිරල් ගියොත් විදු අනිවාර්යෙන් රෝස්ටින් බාරක් දායි නේ. නෑ එම් කරන්නේ. ඇයි ඒ? රෝස් කරන්න දෙයක් නෑ මේගොල්ලෝ ඇත්තටම හරිම හොඳයි. මම ඇත්තට මිනිස්සුන්ට බයින්නේ නෑ. බයින්නේ නෑ. නෑ බයින්නේ නෑ. මිනිස්සුන්ට බයින්නේ නෑ මම හොඳ විතරයි කියන්නේ. ඉතින් ඒකෙන්ද මෙයාලට බයින්නේ කිසිම හේතුවක් නෑ. හරිම ලස්සනයි. යාළුවනේ ෆිල්ම් එක බලන්න ආපු කට්ටියට කන්න බොන්න දීලා යවන්නේ නිකන් නෙවෙයි සුරංගදී අල්විස් යවන්නේ කන්න බොන්න දීලා අපි ගිහලා බලමු කොහොමද කියලා. අයියා ජය වේවා කාගෙන යන්න. ඒක බලමු තමයි. යාළුවනේ අපි ගන්න අම්මට සිරි මෙන්න යාළුවෙක් ඉන්නවා. මොකද හිතෙන්නේ? හොඳයි හොඳ ලස්සන වැඩක් බැලුවා. මේක වැඩද? කොල්ල කන්නාවේ ඔව් වැඩ. ඔව් කන්න නේ බෙදාගෙන යන්න ආවේ. මම කෑව කලින්ම අර උන්ට බෙදාගෙන යන ගම. හිතෙන්නේ? හොඳයි ලස්සන ෆිල්ම් එකක් ක්වොලිටි වැඩක් තිබ්බා. සුපිරියට දිනා වෙන්න පුළුවන්. ඇවිල්ලා කට්ටියට බලන්න කියලා කියන්නේ. දැන් ඔයා කවදද රඟපාන්න ඉන්නේ? බලමු නේද අපි. තව ටිකක් කල් දිනවා තාම පොඩි. ඔයාව දැක්කත් විනා යනවා මට. තාම පොඩි තව ටිකක් කල් දිනවා. කොයිද පොඩි? ජය වේවා කියන්නේ. හරි යාළුවනේ ඔන්න ඔක තමයි කතන්දරේ. නූඩල්ස් කොත්තු තියෙන්නේ. අපි කමු පොඩ්ඩක් කාලා බලමු කොහොමද කියලා.
පොඩ්ඩක් ඉන්න වෙනවා වේටින් ලිස්ට් එකේ. වේටින් ලිස්ට් එකේ පොඩ්ඩක් ඉන්න වෙනවා. නෑ පොඩි කෑල්ලක් ගන්න. නියමෙටම දිනනවා හැබැයි කියන්න දෙයක් නැහැ. විදුත් ඉන්නවා අපිත් එක්ක. අන්න විදු කෝල් එක. විදු කාලා බලන්න කොහමද කියලා? මම කන්න බං. පොඩ්ඩක් කන්නේ. එක කටක් කාලා බලන්න කොහමද? පොඩ්ඩක්. ඔන්න අපි කණු එහෙනම් මෙන්න මේ විදිහට තමයි තියෙන ඉන්දියාප්ප කොත්තු එක. සුපිරියට තියෙනවා යාළුවනේ. ඉන්දියාප්ප කොත්තුයි කන්න යන්නේ. නියමයි. විදු කමුකෝ රසයි මේක. පොඩ්ඩක් කාලා බලන්න. ඒක තමයි කෑවොත්. රසයිනේ. කන්න බෑ රසයි. නියමයි. මේක යාළුවනේ ඇත්තටම රසයි මේ ඉන්දියාප්ප කොත්තුව. ඇතිය බෑ කෑවා. හොඳයි. හරිද? ඒවට කන්න බැරි. මට කන්න බෑ මට අතට සනීප නෑ. මේ පිටසාවේ කැස්සයි දෙකම පොඩ ඔළුවට ගහලා තියෙන්නේ කෑවොත් ලොබෙත් මොකක් හරි වෙනවා. තාම වැඩි ඒකනේ අපරාධයක රසයියා. හරි ඔන්න අපේ ආදරණීය සිරිල් අයියා ඉන්නවා. දෙයියනේ මට මේ සිරිල් අයියාව දැක්කට පස්සේ මතක් වෙන්නේ වෙන මොකුත් නෙවෙයි. කළු පාට ප්‍රාඩෝ එකක්. අලුත් 250ක්. ගෙනාව නේද? ගෙනාව පල්ලෙහා තියෙනවා මේ මට දැන් මතක් වෙන එක ගානත් එක්ක අර ඒක අමාරු වෙන්නේ ගත්තේ මං එතකොට මට හැම වෙලේම මතක් වෙනවා ඒක. සිරිල් අයියේ 250 ගත්තේ YouTube සල්ලි වලින්ද නැත්නම් මේ තව තියෙනවද වෙන සෝසස් වලට සල්ලි එන? නෑ ඇත්තටම මං කොහොමත් මේ ඉංජිනේර කෙනෙක්නේ. ඔව් ඉංජිනේර කෙනෙක්. මං ටෙලිකමියුනිකේෂන් ලංකාවේ ප්‍රධාන ටෙලිකමියුනිකේෂන් ආයතනයක සීනියර් මැනේජර් කෙනෙක් මම. සීනියර් මැනේජර්. ඒකත් එක්ක හොබි එකට තමයි YouTube කරන්නේ. ඉතින් දෙකේම ඒවා තමයි ඉතින්. දෙකේම ඒවා තමයි. හරි. දැන් සිරිල් අයියා කියන මේ කැරක්ටර් එක අපි දකිනවා. මම හරිම ආසයි. මම හරිම ආදරෙයි. මම ගරු කරනවා. මොකද සිරිල් අයියා කියන්නේ වෙනම චරිතයක්. වැඳලා පටන් ගන්න. හරි භක්ති ගීතයක් කියන්නේ ඉතින් සිරිල් අයියා වෙනුවෙන්. හරි සිරිල් අයියා මොකද හිතෙන්නේ ෆිල්ම් එක ගැන? ඇත්තටම මේ පට්ට සතුටුයි. ඇත්තටම පට්ට සතුටුයි මේ මචං අර අපිත් අද බැලුවේ. ඇත්තම කියන්න ඕනේ නෑ. එතකොට අර සමහර ගොඩක් සීන් වලට මම කියන්නේ මගේ සීන් එකට විතරනේ මම යන්නේ. ඉතින් අපි 7 දෙනා එකතු වෙලා අර කරපු දේ අර يعني අපිත් මාරු විදිහට එන්ජොයි කරාද. يعني සමහර ඒවා අපි දන්නවා මේක වෙන්නේ මෙතන කියලා. නමුත් අර ඒකේ තියෙන ඒ අපි 7 දෙනා එකතු වෙලා ඒකේ ආපු කම්බිනේෂන් එකත් එක්ක ඒක ඇත්තටම අපිට ෆන්. ඉතින් හරිම සතුටුයි මචං අර මේ වගේ අර සාර්ථක වැඩකට සහ අර ලංකාවේ ෆස්ට් ටයිම් ලෝකෙත් ෆස්ට් ටයිම් කියලා කියන්නේ ඉතින් YouTubers ලා 7 දෙනෙක් එකේ මාත් 7න් එකෙක් නේද කියලා හිතද්දි ඇත්තටම පට්ට සතුටුයි. පට්ට සතුටුයි. සාමාන්‍ය YouTuber කෙනෙක් ඔය වගේ රිදී තිරයකට ගියාට පස්සේ එයාව සීමා වෙනවද? එයාට ප්‍රෙෂර් එකක් එනවද?
ඇතර මගේ පොයින්ට් ඔෆ් view ඔයාගේ දැන් මම සිරිල් අයියා නිකන් ප්‍රෙෂර් එකකද එතන වැඩ කරේ. සිරිල් අයියට තමන්ගේ අර ස්කිල් එකේ විදිහටම එළියට දාන්න පුළුවන් වුණාද? මේවා ඒක අර දැන් මම කරන්නේ ඇත්තටම මගේ විනෝදාංශයක් විදියට මම YouTube කරන්නේ ඒ කියන්නේ මචං මම ප්‍රධාන ආදායම් මාර්ගය කරගන්නේ නැහැ කොහෙදිවත්. හැබැයි සල්ලි හම්බෙන බොරු කියන්නේ නැහැ. නමුත් අර මගේ විනෝදාංශයනේ. ඒතර මම සෑහෙන තෘප්තිමත් ඒකෙන්. හැබැයි මචං අර ඇත්තටම අර අපේ තියෙන channel කියන්නේ අපි content කරද්දී තියෙන freedom එක පොඩ්ඩක් අඩු වෙනවා. ඒ කියන්නේ අපි ඩබ් එකක් කරනවා. අපේ ඩබ් ඒ කියන්නේ අපි අපේ කතාවල ඩබ් කරන්නේ නැහැ. ඒතර සමහරවිට නැචරල් එකේ අපි කියන ආතල් එක ඩබ් එකේ දිනවමද කියලා පොඩි සමහර තැන්වල මට ප්‍රශ්න තිබුණා. ඒ කියන්නේ මම අපරාධය ඒක ඊට වඩා හොඳට ගන්න තිබුණා කියලා. ඉතින් අර ඒ වගේ පොඩි සීමාවීමක් වුණාට අර වැඩේ ඇතුලේ අපි ආතල් එකක් ගන්න කරපු නිසා ඒ ආතල් නෝට අපිට ආතල්. හරි ඔන්න ඉස්සෙල්ලා අපිට සිකා අයියා විතරයි හම්බ වුණේ. අද දෙන්නම ඉන්න මේ වෙලාවේ මොකද හිතෙන්නේ? ෆිල්ම් එක ගැන ෆිල්ම් එක ගැන ඇත්තටම ගොඩක් සතුටුයි. ඒ කියන්නේ අපි අපේ රහේ සෙට් එකත් එක්ක කරපු ලස්සන වැඩක්. මම හිතන්නේ අපේ හීනය තමයි සිනමාව. අපි YouTube එකේ තමයි සෑහෙන කාලයක් තිස්සේ වැඩ කරේ. ඉතින් අපේ ඒ වැඩ කරන කාලය තුලත් අපේ හීනය වෙලා තිබ්බේ සිනමාව. ඉතින් ඒ හීනය හිමින් ලස්සනට හැබෑ වෙමින් තියෙනවා. මේ දෙවනි එක නේද? මේ අපි දෙවනි චිත්‍රපටය. සුරදෙටුවෝ පළවෙනි එක නේ? සුරදෙටුවෝ පළවෙනි චිත්‍රපටය. ඒක අපේම වැඩක් හැටියට තමයි ඒක එළියට ආවේ. එතකොට මම අධ්‍යක්ෂණය කරේ ලකයිසිකා වැඩක් හැටියට. ලකයිසිකා 800 ප්‍රථම සිනමා සම්ප්‍රාප්තිය කියලා තමයි අපි ඒකට කිව්වේ. නමුත් දැන් මේ වැඩේ ගත්තහම ඒත් පළවෙනි වැඩක් හැටියට කියන්න පුළුවන් හේතුව තමයි මේ තමයි ලංකාව විතරක් නෙවෙයි මුළු ලෝකෙම පළවෙනි වතාවට තමයි YouTubersලා 7 දෙනෙක් එකතු වෙලා කරපු චිත්‍රපටයක් මේ විදිහට සිනමාවට එන්නේ. ලංකාවේ පළවෙනි වතාවට. ලංකාවේ විතරක් නෙවෙයි ලෝකෙම. ඔව් ලෝකෙම පළවෙනි වතාවට තමයි YouTubersලා 7 දෙනෙක් එකතු වෙච්ච චිත්‍රපටයක් විදියට එන්නේ. පුළු තිරයට එන්නේ. ඉතින් ඒක වෙන වැඩක්. හරි. දැන් YouTube කෙනෙක් විදිහට මේකේ සීමා වීමක් තියෙනවද නැත්නම් ප්‍රෙෂර් එකක් තියෙනවද ඔයගොල්ලන්ට සිනමාවක වැඩ කරද්දී? මොකද YouTube එකේ ඔයගොල්ලෝ හරි නිදහසේ වැඩ කරනවා. නිදහසේ ඔයගොල්ලන්ගේ ස්කිල් එක එළියට දෙනවා. මෙතන මොකක් හරි ඇග්‍රීමන්ට් එකද යන්නේ? ඒක පස්සේ කතා කරමු. මේ එතන මොකක් හරි හිරවීමක් තියෙනවද නැත්නම් මොකක් හරි මිම්මක් තියෙනවද මේ ගානට විතරයි ඔයගොල්ලන්ගේ ස්කිල් එක දෙන්න ඕනේ? නෑ. එහෙම කිසිම සීමාවක් මායිමක් මුකුත් නෑ. අපිට ඔයාගේ නිදහස හම්බුණාද රංගපාද්දී? උපරිමයි. ඒ කියන්නේ සුරංග අයියා දුන්නා. ඔව් ඒ කියන්නේ මෙහෙමනේ. දැන් අපි ඇවිල්ලා නිදහස්ව වැඩක් කරගෙන හිටපු මිනිස්සුනේ මේ YouTube එකේ. එතකොට ඒ නිදහස අපි කොතන ගියත් බලාපොරොත්තු වෙනවා. ඒක සිනමාවට ආවා කියලා ඉවර වෙලා ඒක සීමා වුණොත් අපෙන් එන්න ඕන එක එන්නේ නැහැ. එතකොට අධ්‍යක්ෂකවරයෙක් ගේ කරන්න ඕන ප්‍රඥාවන්තම දේ තමයි අපිට ඒ නිදහස දෙන එක. සුරංග බොහොම ප්‍රඥාවන්තව ඒ නිදහස අපිට දුන්නා. ඉතින් එතකොට අපේ උපරිමය මේකට ආවා. උපරිම මේකට ආවා. හරි ලස්සනට රඟපානවා සුපිරි දෙන්නම කියලා වැඩක් නැහැ. ඔයා හැමතිස්සෙම මෙයාව කපනවානේ අපේ සිකා අයියව කපනවානේ. නෑ දරුවෝ. මම මෙයා කපනවා තමයි මම නෙවෙයි මම තමයි එන්නේ. කපන්න මෙයානේ මුහත් වෙන්නේ. අනිවාර්යෙන්. මේ හරි එහෙනම් දෙන්නට බොහොම ස්තුතිවන්ත වෙනවා අපිව මේ විදියට හිනස්සනවට මුළු රටම ඕගොල්ලන්ට ස්තුතිවන්ත වෙනවා මේ විදියට හිනස්සනවට. ඉතින් බොහොම ස්තුතියි ඉස්සර ලස්සන වැඩ ටිකක් ඔයගොල්ලෝ දෙන්න ඕනේ. ඔයගොල්ලන් හරි දෙයිදිරේම දකින්න හම්බ වෙයිද දන්නේ ඊට පස්සේ අපිට YouTube එකෙන් දකින්න හම්බ වෙන්නේ නැති වෙයිද දන්නේ. එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. ඔයාම YouTube වීඩියෝ දානවා නේද දෙන්නම? YouTube එකේ ඉන්නවා. මෙහෙමනේ. පවුලක දරුවෝ මෙහෙම හැදෙනවනේ ගෙදරක. උන් තව කොහේ හරි ගිහිල්ලා තම තමන්ගේ ගෙවල් හදාගත්ත වුණත් අවුරුද්දකට සැරයක්වත් මහ ගෙදර යනවනේ. ඒ වගේ YouTube එක තමයි අපේ මහ ගෙදර. නිකන් සිකාට ඔයා තාත්තා වගේ ඉන්නේ මට එහෙම පේන්නේ. පිස්සු දෙයක් මම්මුගේ අයියා. නෑ අයියා නෙවෙයි තාත්තා විදිහට තමයි සලකන්නේ. දරුවෙක් විදිහට සලකනවා කියලා මට හිතෙනවා නිකන්. ඇත්ත කතාව එක මන් දන්නේ මට දැනෙන විදිය එක. නෑ ඒක මෙහෙම. ආදරේ වැඩි. මම ඉතින් ඒක පොඩි කාලේ ඉඳන් තියෙන දෙයක්. ඒ කියන්නේ මේ YouTube එකෙන් හම්බුන එකක් නෙවෙයි. ඒ ලකයිසිකාගේ ආදරයක් නෙවෙයි අපි දින ගස්සේ තියෙන්නේ. ලකයිසිකාගේ ඒක බ්‍රෑන්ඩ් එකක්. ලකයිසිකා කියන්නේ. ඒකට අපි දෙන්න වෙනම ආදරේ. ලකයිසිකයිට අපි ආදරේ වෙනම. අපි දෙන්නගේ තියෙන ආදරේ ඒක වෙනම ලකයිසිකයි නෙවෙයි. මට මන් දැක්ක වැඩසටහනක් කියනවා හදිස්සියේ සිකාව අයින් කරොත් එහෙම ලකා මුලින්ම විරුද්ධ වෙන්නේ ලකාගේ ගෙදර අය කියලා බබාලා ටික කියලා. එහෙම නේද? එච්චර මාමට අරෝෂ් මාමට ආදරේ නේද? මේ බාප්පනේ. බාප්පා අන්න. එතකොට ඉතින් අපේ ළමයි දැන් ෂාන් මෙහෙම කොළඹ එන්නේ වැඩවලට. එතකොට ඇවිල්ලා ගියාට පස්සේ
අපේ දරුවෝ වුණත් බලන් ඉන්නේ ආයි බාප්පා එනකම්. ඔව්. දැන් ශාන්ට තියෙන ලොකු අරුබුදයක්. ගාල්ලේ බලන් ඉන්නෝ ශාන්ගේම දරුවෝ එනකම්. කොළඹ බලන් ඉන්නෝ මගේ දරුවෝ බාප්පා එනකම්. ඒ වගේ ප්‍රශ්නක මෙයා ඉන්නේ. ප්‍රශ්නේ එන වාසනාවන්තයි හෙන අමාරුයි. මං එනකම් බලන් ඉන්න දෙපැත්තම හරි අමාරුයි. එන වාසනාවන්තයි. අම්මට සිරි මැරයා තනි මැරයා. මොකද වෙන්නේ? මොකුත් නෑ හොඳින් ඉන්නවා වැට්ටිකත් ඉතින් කරගෙන ඉන්නවා මං අහිංසකයි. අහිංසකයි? බොරු කියන්න එපා. තනි මැරයා. බැලුවොත් මැරෙයි. දැන් මේකෙත් එහෙමනේ. මේකෙත් මැරයා. ඒකයි හිංසක. ඔය අයි එහෙම මැර චරිතෙටම ගන්නෙ. ඒ කියන්නේ මේ මම හිතන්නේ මේ පෙනුම වෙන්න ඇති නේද? අනේ හරි අහිංසක පෙනුමක් තියෙන්නේ උනා. නැත්නම් මං එන අහිංසක මට ඔයාලට තේරෙනවනේ. අනිවාර්යයෙන්ම අයියේ මොකද හිතෙන්නේ දැන් ලකාසිකාලා ඔයගොල්ලෝ ෆෝන් එකේ අපි බලන තිරෙන් රිදී තිරේට ඇවිල්ලා තියෙනවා. මොකද හිතෙන්නේ? ඇත්තටම මගේ දන්නේ ජීවිතේ වෙනම කඩයිමක් ඒක. ඒ කියන්නේ දැන් ඒක තමයි මේක ෆිල්ම් එක ගත්තත් අපි ෆෝන් එකෙන් දැකපු කට්ටියක් ඒ කියන්නේ මිනිස්සු ආදරය කරපු 7 දෙනෙක්ම එකතු වෙලා එක තැනකට ඇවිල්ලා වෙනම වැඩක් කරනවා. ඉතින් ඒක ඉස්සරහට දැක බලා ගන්න ලැබෙයි. අද ඔයාලා දැක්කා. අනිවාර්යයෙන්ම සුපිරි. හරි. ඉතින් ඒක ඇත්තටම මේ මල්ලි කියන්න ඕනේ ඒක ජීවිතේ වෙනම අවස්ථාවක් මිනිහෙක්ට හම්බෙන. ඒ වගේම ඉතින් ඒක සතුටින් බාරගත්තා. දැන් ඒක අත්විඳිමින් ඉන්නවා ඒ සතුට. අනිවාර්යයෙන් ඉස්සරහටත් අපිට ලස්සන වැඩ ටිකක් ඕනි ඔයාගේ. අනිවාර්යයෙන්. ඉස්සරහට එනවා ලස්සන වැට්ටියක් එනවා. ඔව් ආරාධනා කරනවා හැමදෙනාටම බලන්න. හරි ඔන්න රැට්ටා ඉන්නවා ඔගොල්ලෝ මම ආදරය කරන අපේ රතිඳු අයියා ඉන්නවා රැට්ටා මොකද වෙන්නේ? හොඳයි දැන් අපේ පළවෙනි සිනමා නිර්මාණය ඒක තමයි මේක අද මීඩියා ප්‍රීමියර් එක තිබ්බා අපිත් පළවෙනි සැරේට ෆිල්ම් එක දැක්කේ ලස්සනයි සුපිරි එන්න බලන්න 19 වෙනිදා මුළු ලංකාවෙම පෙන්නනවා ඕක තමයි විස්තරේ. හරි රැට්ටා අයියේ දැන් සාමාන්‍යයෙන් YouTuber කෙනෙක් කොයි විදියට රිදී තිරේට යද්දි ඒක වෙනම ලෙවල් එකක්. ඒක වෙනම මේ ආතල් එකක්. ඔයාට මොකද හිතෙන්නේ ගැන? ඉතින් ඇත්තටම ඒක මාර වෙනස්ම අත්දැකීමක්. අපිට සාමාන්‍යයෙන් අපි ආදරය කරන අපි දකින රැට්ටව වෙනස් වුණාද රිදී තිරේට ගියාට පස්සේ? ඔව් අනිවාර්යෙන් වෙනස් වුණා කියන්නේ දැන් මම රංගපෑවේ ඇත්තටම රාමුවක් ඇතුලේ මගේ චරිත කීපයක් තිබ්බේ YouTube එකේ රාමුව ඇතුලේ. ඉතින් ඒකෙන් සිනමා තිරේට ආපුවාම අපි රංගපෑවේ අපි නොවන වෙනත් අධ්‍යක්ෂ කෙනෙක් යටතේ වෙනත් තිර පිටපත් රචකයෙක් යටතේ. ඉතින් එහෙම රංගපානකොට ඒ චරිත වෙනස් කරන්න සිද්ධ වුණා. නමුත් ෆිල්ම් එක ඇතුලේ අපිට අධ්‍යක්ෂකතුමා උපරිම නිදහස දීලා තිබ්බා. අපිට ඕන විදිහට අපේ චරිතේ මොනවද ඒකට කියන්නේ අඹා ගන්න. ඉතින් ඒ විදිහට අර ප්‍රේමවන්තයෙක් සත්‍ය ප්‍රේම බුංගරාජයෙක් ඇඹුවා කුමඩි බුංගරාජයෙක්. ඒක ඉතින් සාර්ථක වුණා කියලා හිතනවා මම. හිතනවා අනිවාර්යෙන්. අන්න ඒ විදිහට සිද්ධියක් වෙලා නැද්ද නිකන්? එයාගේ මගේ දෙන්නගෙම එකම මැනික එකම මල ඒ විදිහ සීන් වෙලා නැද්ද? නෑ එකම එහෙම ඔය සීන් එකම වෙලා නෑ. නමුත් ගොඩක් අය කාලා තියෙනවා. ඔව් නෑ ගොඩක් අයගේ ඒ කියන්නේ මගේ මල ගොඩක් අයගේ වෙලා තියෙනවා. එහෙමලා ඉන්නලා තියෙනවා. මේ මොකද මේ එපිසෝඩ් එකත් එහෙම තියෙනවා ඔයා ගහපු එක. ඔව් එපිසෝඩ් ටීනා ඉන්නේ. yes ටීනා එන්නේ වගේ සීන් වල තියෙනවා. තාත්ති කියනවනේ. ඔව් තාත්ති. මේ හරි දැන් මේ එක්ස්පීරියන්ස් එක කොහොමද ඔයාට? එක්ස්පීරියන්ස් එක ඇත්තටම අපේ ඕනේ නිර්මාණකරුවෙක්ගේ අර අල්ටිමේට් ගෝල් එක තමයි සිනමාවට එන එක. ඉතින් රංගපාන එකේ වේවා අධ්‍යක්ෂණයේ වේවා සිනමාව තමයි අල්ටිමේට් ගෝල් එක. ඉතින් ඒ ගෝල් එකට අපේ YouTube තරු හතටම එකපාර ලං වෙන්න ලැබීම ගැන හිතේ සතුටක් තියෙනවා. ඉතින් ඉස්සරහටත් ගොඩක් වෙලාවට සිනමාවේ විවිධ තැන්වල දකින්න ලැබේ. රංගපාන එකම නොවුනත් විවිධ තැන්වල සිනමාවේ දකින්න ලැබේ කියලා හිතනවා මේ 7 දෙනා විශේෂයෙන්. මම බලන් හිටියා අංකල්ගේ චරිතෙයිද තාත්තගේ චරිතෙයිද ඇයි ඒ චරිත දෙක මේ සිනමාවට දැම්මේ නැත්තේ? නෑ ඇත්තටම මේකේ මේ ෂූට් කරපු දේවල් ගොඩක් තිබ්බා. ෂූට් කරපු දේවල් ඔක්කොම දාගන්න බැරුව ගියා කාලෙත් එක්ක. අංකල් තාත්තගේ චරිතෙත් එක තැනක ෂූට් කරා අපිට ඕන වුණා YouTube එකත් පොඩ්ඩක් මේකට ඇදලා පොඩ්ඩක් අරලා ගන්න. ඒක ෂූට් කරාට ඒක මේ ෆිල්ම් එකේ දිගත් එක්ක ඒක අපිට දාගන්න බැරුව ගියා. එහෙනම් මේක බලන අයට මොකද්ද කියන්න තියෙන්නේ? ආදරණීය ප්‍රේක්ෂකයන්ට කියන්නේ ඉතින් එන්න ඇවිල්ලා ඒක තමයි මේක බලන්න. දැන් මේක අහන්න ඕනේ. දැන් මේ YouTubers ලංකාවේ ගොඩක් ඉන්නවා. මේ YouTubersලා ටික තෝරගන්න මොකද්ද ඔයාගේ නිර්ණායකයේ තිබ්බේ මොකද්ද? ඒ කියන්නේ මට්ටම කොහොමද තෝරගත්තේ මේ සෙට් එක? දැන් සමහර වෙලාවට සමහර YouTubersලා තරහ වෙන්න පුළුවන් සුරංගයි අපිව ගත්තේ නෑනේ කියලා. නෑ මොකද හේතුව අතර මේකේ මේ ඒක මම හිතන එක්තරා තැනකදී චූඩි මල්ලිත් කියනවා මම මේ සම්බන්ධයෙන් චූඩි මල්ලිට
ආරාධනා කරා. විනීලට ආරාධනා කරා. නමුත් ඔවුන්ගේ දිනවල සහ පොඩි කොන්දේසිවල එකඟතාවයන් නැති තත්ත්වයක් තිබුණා. ඉතින් මම ඇත්තටම කැමති විනීලා චූඩි මල්ලි පොඩි මල්ලි මේ වගේ දෙයකට සම්බන්ධ වුණා නම් කියනවා. නමුත් අපි එතනින් පස්සේ ගත්තොත් ලෝචි දැන් මේ ඕඩර් එක ගත්තොත් ලෝචි රැට්ටා ජනයිප්‍රියයි ලකයිසිකයි සිරිල් අයියා සබ්සයික් ඕඩර් එකකට තමයි අතරම ගත්තේ වැඩිම සබ්සයික් ඉන්න කට්ටිය ඉඳලා උඩ ඉඳලා පල්ලෙහාට තෝරලා තමයි චිත්‍රපටයේට ඒක තමයි නිර්ණායකය නේ වචනේ මිම්ම ඒක තමයි ඉතින් හරි එතකොට දැන් මෙහෙම දෙයක් තියෙනවා දැන් මේ සාමාන්‍යයෙන් ඔයා ෆිල්ම් එකක් කරද්දි මේ කියන්නේ මෙන්න මෙහෙම ගමුකෝ අපි දැන් ලංකාවේ ඔක්කොම ෆිල්ම් එක හැම ෆිල්ම් එකක්ම ගත්තොත් කොපි යන්නේ අයියේ දැන් මේ වගේ අලුත් වැඩ දෙන්නේ ඔයා විතර අපි දැක්ක ගේම් එක ඊට පස්සේ දැන් මේ ෆිල්ම් එක දැන් ඔයාට විතරද මේ උනන්දුව තියෙන්නේ වෙනස් වැඩක් කරන්න ලංකාව ඇතුලේ අනේ නෑ එහෙම නෑ අපේ ගොඩක් අධ්‍යක්ෂකවරු ඉන්නවා වෙනස් ෆෝමැට්ස් කරන කට්ටිය ඉතින් මට තව කෙනෙක් ගැන කතා කරන එක සදාචාරාත්මක නෑ නමුත් මම ඒ උනාට කියන්න ඕනි වෙනවල්ද කියනවා මේ දැන් බබා වෙනවා කියන්න ඕනි වචනේ කෙලින්ම මූණට කියන මිනිස්සු මේ හොදේ ඇත්තනේ හරි කාලේ ඉවරයි දැන් දැන් මේ බොරුවට බබා වෙනවා කියන්නේ නැතුව ඇත්තටම ඒ කියන්නේ මම කියන්නේ සිනමාව රැඳිය යුතුයි සිනමාව කියන්නේ ඉතිහාසයක් කියවන දෙයක්. එතකොට අපි අවුරුදු ගාණක් ගියත් අපිට චිත්‍රපටයකින් යම් කිසි දෙයක් කියවෙනවා. ඉතින් හැම වෙලාවෙම concepts අලුත් දේවල් හොයන්න මම උත්සාහ කරනවා. ඒ කියන්නේ යම් කිසි කාලයක අතරම අපි උනත් අනුකාරක චිත්‍රපටි කරා. හැබැයි දැන් ඒක කරන්නේ නැහැ. නවත්තලා තියෙන්නේ. මොකද ප්‍රේක්ෂකාගාරය කොපි වලට කැමති නැහැ. ඒ නිසා හැම අපේ ආදරණීය ප්‍රේක්ෂකයෝ කැමති ස්වතන්ත්‍ර නිර්මාණ වලට. ඒ නිසා උත්සාහ කරනවා දැන් මගේ ඊළඟ රිලීස් වෙන්න තියෙන true story එක. හරි. එහෙනම් අයියේ thank you very much ස්තුතිවන්ත වෙනවා ජය වේවා ජය වේවා ඔයාගේ වැඩ කටයුතු එයා සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වෙන්න ඕනි thank you very much thank you හරි ජය වේවා ඒක තමයි මේක ජය වේවා හරි එහෙනම් බොහොම ස්තුතියි අයියේ ඉතින් කතා කරාට ජය වේවා සිකායි මේ දෙවෙනි වතාව කතා කරමු මෙයා කලින් කතා කරා මෙයා නියමයට කතා කරන්න පුළුවන් මෙයා ඇංගිලා ඉන්නේ මම නැති වුණාම නැත්නම් කතා කරන්න දෙන්නේ නැහැ කතා කරන්න ඕනේ නැහැ ජය වේවා අනිවාර්යෙන් දැන් මේක බලන කට්ටියට මොකද්ද සිරිල්ලාට කියන්න තියෙන්නේ ෆිල්ම් එක බලපන් කියලා තමයි මට කියන්නේ බලන්න ආතල් කුඩු කරගන්න එපා මොකද අර විචාරයක් එන්නෝ ඔක අවුට් වෙච්ච ගමන් 19 ජුනි 19 කට්ටිය FB එකේ දාන්න ගනි ඉතින් ඊට කලින් පුළුවන් තරම් ඉක්මනට බලන්නලා බලලා අපිට මොන හරි කියන්න කියලා මොකද්ද හොඳද නරකද ගොන්ද මොකද්ද කියලා කියන්න කියලා තමයි කියන්නේ ඔන්න ඔක තමයි සිරිල් අයියාගේ කතන්දරේ එහෙනම් බොහොම ස්තුතියි අයියේ ජය වේවා Tamanට තමයි ආදරය කරන්න මේ වෙලාවේ නම් මට නෙවෙයි ආදරේ මගේ පවුලට බබාලා දෙන්නට බිරිඳට හැබැයි එතනට වෙනකන් මම්මට තමයි ආදරේ එතනට වෙනකන් මම්මට තමයි මගේ බිරිඳ වෙනකන් මම්මට තමයි ආදරේ මගේ මුලින්ම Tamanට ආදරය කරන්නේ එහෙමද අනිවාර්යෙන් හරි Tamanට ආදරය කරපු මිනිස්සු තමයි මේ අද මෙතන ඉන්නේ නැද්ද අනිවාර්යෙන් ඒකෙන්ම ජය වේවායි ජය වේවා එලගිරි thank you අනිවාර්යෙන්